ඔව් ඉතින් මේ වෙලාවේ මේ විශේෂයෙන්ම මේ වෙලාවේ මේ තෝරාගත්තේ මොකද කියනවා නම් එතුමාගෙන් මේ කියන්නේ මේක ඇවිල්ලා මේ ඒ කියන්නේ ඉන්න තැනම ඉන්න කියන එක තමයි කියන්නේ. මොකද එහාට මෙහාට යෑම තුලින් යම්කිසි මේ මොකක්ද ඒ කියන්නේ වායුගෝලයේ පීඩනීය තත්ත්වය මේ නැති වෙන්න පුළුවන්. එහෙම නැති වීමෙන් වෙන්නේ මොකද්ද? ඒ තමන් සතුවේ තියෙන දේත් අහිමි වෙන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මහරජතුමා මේක පැහැදිලිවම කියන්න කිව්වා කොහෙටවත් යන්න එපා. ඒ කියන්නේ තමන් යම් කිසි ස්ථානයකට යනවා නම් ඒ ඔහුගේ හෝ ඇයගේ ඒ කියන්නේ නොහැකියාව මත තීරණය වෙච්ච සංසිද්ධියක් මිසක් ඒ කියන්නේ හැකියාවක් නෑ එතන කිසිම. ඒ කියන්නේ මේ වෙලාව ඇවිල්ලා ඒ කිසිම දෙයකට සූසු වෙලාවක් නෙවෙයි. ඒක තමයි එතුමාගේ අදහස. මොකද එහෙම කියන්නේ මේ ඒ කියන්නේ මේ මොහොත ඒ කියන්නේ මේ ටයිම් එක ගැන ගත්තොත් එහෙනම් මේ ටයිම් එකේ කිසියම් විනාශකාරී දෙයක් සිදු වෙන්න පුළුවන්. ඒක තමයි මේ පැහැදිලි කරලා කියලා තියෙන්නේ. ඉතින් නමුත් ඒ දේවල් අභිබවා යාම තරම් ශක්තියක් තියෙනවා කියන්නේ මහරජතුමාටත් ඉහළින් සිටින පිරිසක් මෙහි මං හිතන්නේ එහෙම ඒ වගේ තත්ත්වයක් වෙන්න තියෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් එතුමාට දැනෙන්නේ නැති. ඒ නිසා තමයි සමහර අවස්ථාවන් වලදී ඒ කොහෙටවත් යන්න එපා කියන දේ මේ පැහැදිලි කරලා කියන්නේ. ඉතින් ඕක මේ වෙලාවේ නොකියම බැරි දෙයක් නිසා මේ කියන්නේ මේක ඇවිල්ලා මේ කිව යුතුම නිසා පැහැදිලිවම මේ කිරීමට නෙමෙයි. මේක පැහැදිලි කිරීමක් කියන්න බෑ. මොකද පැහැදිලි කිරීමක් කරනවා නම් ලොකු වෙලාවක් ගත වෙනවා. මේක ඇවිල්ලා මේ මොකක්ද ඒකට කියන්නේ අපි අර මේ සාරාංශයක් වශයෙන් තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේක ඔව්